අයිබෝන් සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන මැනික් ගල් සම්බන්ධව ගැන කතා කරන්න. ඉතින් අද අපි කතා කරන්නේ ඇලෙක්සැන්ඩර් ගැන. ඒ කියන්නේ පසින්ගල් ගැන තමයි අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ. ඉතින් පසින්ගල් කියන්නේ මොනවද? අපි කොහොමද ඒක අඳුරගන්නේ? ඒක රෙයාගලක්ද? ඇයි ඒක රෙයාගලක් වෙන්නේ? ඉතින් ඒ පිළිබඳ ටිකටම මේ වීඩියෝ එක හරහා කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි මැනික් සම්බන්ධව ඉගෙන ගන්න ආසාය. ඒ වගේම මේ ශ්‍රේෂ්ඨයට එන්න හිතාගෙන ඉන්න අයට අපි දැන් මැනික් සම්බන්ධව ක්ලාස් කරනවා. ඉතින් ඒ අයට සෙට් වෙන්න පුළුවන් 076යි 900යි 65යි 96. ඉතින් අපිට WhatsApp මැසේජ් එකක් දාලා අපි සමු සෙට් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හොඳයි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් දිගටම කතා කරන්නේ ඇලෙක්සැන්ඩ්‍රයිට් ගල් සහ කිසෝබෙරිල් කොහොමද මේ ගල් දෙක වෙන වෙනම අඳුරගන්නේ. ඉතින් ඒ පිළිබඳ තමයි අද අපි මේ වීඩියෝ එකෙන් දිගටම කතා කරන්නේ. ඉතින් ඇලෙක්සැන්ඩ්‍රයිට් කියලා කියන්නේ කිසෝබෙරිල් ෆැමිලි එකේ ගලක්. ඕන්න ගල් දෙක. හරිද? එතකොට අපි දැන් කලින් වීඩියෝ එකේදී කතා කරන්නේ කිසෝබෙරිල් වීඩියෝ එකේදී ඒකේ කලර්ස් තියෙනවා කියලා කියන්නේ කෙහෙල් දල්ලේ පාට, තද කොළ, ඊට පස්සේ හනි කලර්, ඊට පස්සේ අවර්ණයි. ඒ කියන්නේ මේ පාර කලර් එකක් නැහැ. ඒ විදිහට අපිට කලර්ස් ටිකක් එනවනේ මේ කිසෝබෙරිල් වල. එතකොට ඇලෙක්සැන්ඩ්‍රයිට් ගල් වල අපිට ගොඩාක් දුරටම හම්බෙන්නේ සාමාන්‍යයෙන් කොළ වර්ණයක්. ඒ කියන්නේ නිකන් අඳුරු කොළ වර්ණයක් තමයි අපිට ඒක ඒ කලර් එක එන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කතා කරනකොට ගොම කොළ පාට තමයි එන්නේ. ඉතින් මේ තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රයිට් ගලක්. මේකේ තියෙන විශේෂම දේ තමයි අනික් ගල් වලට සාපේක්ෂව මේ ඇලෙක්සැන්ඩ්‍රයිට් ගල් වල ඒ කියන්නේ කලර් චේන්ජ් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඉතින් ඒ කියන්නේ ඔයාලා මේක ගැන හොයනවා නම් සුදු ඒ කියන්නේ සාමාන්‍ය එළියට ගල කොළ පාටයි. ඒ වගේම කහ එළියට ගල රත් ගුණයක් ගන්නවා. හරිද? ඉතින් මාගාව තියෙන ගල් දෙකේම ඉතින් එහෙම ලොකු චේන්ජ් එකක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 130ක් වගේ තමයි ගල් දෙකේම චේන්ජ් එක තියෙන්නේ. ඉතින් කහ ලයිට් එක ගොඩක් රතු වෙන්නේ නැහැ. ඉතින් අපිට මේක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ක්‍රමය තමයි අපිට UV එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ UV ලයිට් එකක් පාවිච්චි කරාම මේක ගල රත් ගුණය ගහනවා මේ. ගල රතු වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අනිත් ගල් එහෙම කිසෝබෙරිල් එහෙම රත් ගුණයක් ගහන්නේ නැහැ මේක. ක්‍රෝමියම් වැඩ කරන්නේ නැහැ. හරිද? ඉතින් මේ විදිහට තමයි අපි මේ ගල් එහෙම ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ගලේ බොඩි එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කිසෝබෙරිල් ගල වඩා පොඩ්ඩක් වෙනස්. පොඩි වෙනසක් තියෙනවා. හරිද? අපි බලමු මෙතන කිසෝබෙරිල් මේක ඇලෙක්සැන්ඩ්‍රයිට්. එතකොට කිසෝබෙරිල් ගලේ බොඩි එක ඒ කියන්නේ මේ හැම වෙලේම වගේ ටිකක් මැදිලා වගේ තමයි තියෙන්නේ. ටිකක් නේ ඉටි බොඩියක් වගේ ගන්නවා නේ. ඒ කියන්නේ ගොඩක් කලයක පැහැදිලිවට පේනවා. ඒතර ඇලෙක්සැන්ඩ්‍රයිට් ගලේ ඒ කියන්නේ පේනනේ ඒ කියන්නේ කොළ වර්ණය ටිකක් අමුතු ඒ කියන්නේ ඩාර්ක් කොළ වර්ණයක් තමයි ගහන්නේ නේ. ඉතින් ඔයාලා දැන් මේ සමහර අවස්ථාවලදී ඔය මේ කිසෝබෙරිල් ලොට් එක්ක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගල් කීපයක් එක්ක මේ වගේ ඇලෙක්සැන්ඩ්‍රයිට් එහෙම ගල් කලවම් වෙලා එන්න පුළුවන්. හරිද? ඉතින් මෙහෙම අර ගල දැක්කහම එකපාරට ෂණිකව අඳුර ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වගේ ගල් එකපාරට අතට ඇවිල්ලා අපි අතපත ගාලා තියනවා නම් අපිට ෂණිකව අඳුර ගන්න පුළුවන්. රයිට්? ඉතින් ඒ වගේම තමයි දැන් මෙහෙම විදිහට දැම්මහම මේකත් කිසෝබෙරිල්. නමුත් මේක ඇලෙක්සැන්ඩර්. ඉතින් ඒකට ගල් වල පොඩි වෙනසක් පේනවනේ ඔයාලට නේ. ඉතින් අර මේ වගේ එකපාරට ලොට් එකක් ආවම පොඩි අර අඳුරු කොළ ගතියක් වගේ එනවා නම් අපි පොඩ්ඩක් ඒක ෂේප් එකේ අරගෙන බලන්න ඕනේ කොහොමද මේක කහ ලයිට් එකට රත් ගුණ එනවද කියලා. ඉතින් අර හැම ඇලෙක්සැන්ඩර් ගලක්ම අර චේන්ජ් එක 50ට 50 එන්නේ නැහැ. ඒ කියන්නේ රත් ගුණයයි කියන්නේ ගලේ සාමාන්‍ය කල එකයි මේ විදිහට අර කලර්ස් දෙක 50-50 එනවා අඩුයි. සාමාන්‍යයෙන් ක්‍රෝමියම් ගතිය තමයි ගොඩක් දුරට අඩු වෙන්නේ ගලක. ඒ කියන්නේ ක්‍රෝමියම් ගතිය 125ක් එන්න පුළුවන් 130ක් එන්න පුළුවන්. අර 50ට 50 වගේ ආවොත් එහෙම ඉතින් කහ ලයිට් එකටත් ගොඩක් මේක රත් ගුණ එනවා. මේක කහ ලයිට් එකට ගොඩක් දුරට රත් ගුණය අඩුයි. පොඩි චේන්ජ් එකක් තමයි තියෙන්නේ. මේ වගල්ලේ අපිට එහෙම ලොකුවට බලන්න බෑ. සාමාන්‍යයෙන් ගලේ පළුදු ඒ විදිහට තමයි බලන්න පුළුවන්. එතකොට මේ ඇලෙක්සැන්ඩ්‍රයිට් වලත් එනවා කැට්සයි. ඒකත් අපි අර කලින් කතා කරා වගේ නූල් තනි නූල් හදා ගන්න පුළුවන් ඒවා එනවා. ඉතින් මේවා වල ටිකක් රෙයා ගල්. හරිද? ඉතින් අපි සාමාන්‍ය කතා කරොත් එහෙම කිසෝබෙරිල් එහෙම කැරට් එකක් සාමාන්‍ය මිලකටනේ විකින්න. සාමාන්‍යයෙන්
කෙහෙල් දැල්ලේ පාට ඒ වගේ කලයකින් ගත්තොත් කැරට් එක 35000 40000 ඒ වගේ අතර අපි විකුණුවොත් ඒ කියන්නේ අපි බිස්නස් එක කරොත් අපිට ඇලෙක්සැන්ඩර් කැරට් එක ඊට වඩා ගොඩක් උඩින් විකුණන්න පුළුවන්. සාමාන්‍යයෙන් චේන්ජ් එක 50ට 50 වගේ තිබ්බොත් අපිට ලක්ෂ 3 2 ඒ වගේ හොඳ මිලක් ගන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා අර බිස්නස් එක කෙනෙකුට සාපේක්ෂව වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ගලකට වඩා මේව රෙයාගල් නිසා ටිකක් ලොකු මිලකට විකුණ ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ ගල්වල තියෙන රහස. ඒ කියන්නේ ගොඩක් ඔයාලා ඒ වගේ ලොට් පාවිච්චි කරන මේ වගේ UV ලයිට් එකක් අනිවාර්යෙන් ඔයාලා ගාව තියාගන්න. හදිසියෙ හරි ගලක් આવත් ඔයා පොඩ්ඩක් මේ විතර ගහලා බලන්න රත් ගුණ එනවා නම් අනිවාර්යෙන් ඒවා ඇලෙක්සැන්ඩර් ගල් තමයි. හරිද? ඉතින් ගලේ බොඩි එකෙන් අඳුර ගන්න ගොඩක් ලේසි. ඒ කියන්නේ ගලේ අනිත් ගල් වලට වඩා ඒකේ තියෙන කොළ ගතිය ටිකක් අමුතු කොළ ගතිය තමයි එන්නේ. පැහැදිලිද? මේ බලන්න. දැන් මේව තිබුණාම කොළ ගතිය ටිකක් හරි අමුතුයි. ඒ කියන්නේ මම මේක ඩේලයිට් වීඩියෝ එකක් අපි එළියට ගිහින් මම ඔයාලටත් ඒක අරගෙන පෙන්නන්නම්. ඒ වගේ තමයි මේකෙන ක්‍රිස්ටල් එකත්. ඒ කියන්නේ ඇලෙක්සැන්ඩර් ගලේ ක්‍රිස්ටල් එකත් අපි මේ වගේ අර මේ මලක් වගේ තමයි එන්නේ. මේ තියෙන ක්‍රිස්ටල් එකක පොඩි කෑල්ලක්. හරිද? ඒ වගේ ක්‍රිස්ටල් එකත් අර මේ කිසෝබෙල් ක්‍රිස්ටල් එක විදිහට තමයි හැදෙන්නේ. මේවලත්. නමුත් විශේෂම දේ තමයි මේකේ තියෙන චේන්ජ් එක. ඉතින් චේන්ජ් එකට තමයි මේක ගොඩක්ම මාකට් එකේ විකිනෙන්නේ. තේරුණාද? හොඳයි. මම මේකේ ඩේලයිට් වීඩියෝ එක අරගෙන පෙන්නන්නම් පැහැදිලිවම මේ ගල්වල කොහොමද ඔයාලා කලස් අඳුර ගන්න දේ ගැන. ඔයාලා පැහැදිලිව ඒ දේ අඳුර ගන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි. අපි එහෙනම් මේක ඩේලයිට් වීඩියෝ එක අරගෙන බලමු එළියට ගිහින් කොහොමද මේකේ ඔයාලා කලස් පේන්නේ කියලා. හොඳයි. මේ තියෙන්නේ ඩේලයිට් වීඩියෝ එකකදී ගත් එකක්. ඉතින් කිසෝබෙල් ගල් 4ක් මැද තමයි ඇලෙක්සැන්ඩර් ගල තියෙන්නේ. අපි මෙහෙම බලද්දී කිසෝබෙල් ගල් ටික ගලේ තියෙන පාට හොඳ ලස්සට එකක් ගලේ හොඳ පාට උඩට පේනවා අපිට. ඒ කියන්නේ පාට හොඳට පේනවා. ඉතින් ඇලෙක්සැන්ඩර් ගල මේකත් එක බලද්දී ගොඩක්ම අඳුරු ස්වභාවයක් තමයි පේන්නේ. ඒ කියන්නේ කොළ ගතියත් එක්ක අඳුරු ස්වභාවයක් පේනවා. ඉතින් මේක ගොම කොළ වර්ණයකින් තමයි අපිට සාමාන්‍යයෙන් පේන්නේ. ඉතින් මීට වඩා තද කොළ වර්ණයකින් පේනවා. ඒ කියන්නේ ඒකත් තද කොළ පාටින් පේන්නේ. ඒකත් අපිට පොඩ්ඩක් අඳුරු ස්වභාවයකින් තමයි පේන්නේ. එහෙම වුණාම ඒ කියන්නේ එන පාට ටිකක් ගොම කොළ වර්ණයක් හැරෙනවා. හරිද? ඉතින් මේ වගේ ලොට් එකක් මේ විදිහට ආවොත් මට ගල මොකක්ද කියලා සැක හිතුනොත් ඔයාලට පුළුවන් UV ලයිට් එක අරගෙන ගහලා බලන්න පුළුවන්. ඔයාලට ක්‍රෝමියම් ආවොත් යම්කිසි ගානකකට ඔයක ඇලෙක්සැන්ඩර් ගලක් විදිහට අපිට සලක ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහට තමයි අපි මේ ඇලෙක්සැන්ඩර් ගල් ඩේලයිට් වීඩියෝ එකේදී මේ විදිහට පේන්නේ. ඉතින් එච්චර ගොඩක් අමාරු නෑ මේ වගේ ගලක් අතට આવොත් හොඳට බලන්න. ඒ කියන්නේ ගලේ පාට බලන්න කොහොමද ඒක අඳුරගන්නේ. ඉතින් ඒ වගේ හොඳට බැලුවට පස්සේ ඒකේ වෙනසක් ඔයාලට අනිවාර්යෙන් දැනෙනවා. රයිට්. ඉතින් ඩේලයිට් වීඩියෝ එකකදී අපිට මේ ගල් ටික මේ විදිහට තමයි පේන්නේ. අපිට ඩේලයිට් වීඩියෝ එකක් අපිට මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් ගල් වල එන පාට ඔයාලට පැහැදිලිව මම හිතනවා දකින්න ඇති කියලා. ඒ වගේම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ ගල් වල සින්තටික් එනවද කියන එක. හරිද? මෙහෙමයි. ඉතින් හැබැයි සින්තටික් ආවොත් ගොඩාක් දුරට කට් ඇන් පොලිෂ් ගලක තමයි සින්තටික් ගලක් වැඩිපුරම බලන්න පුළුවන්. ඒ කියන්නේ රෆ් එකේදී ආවොත් එහෙම අපිට දැනගන්න පුළුවන් මේක කියන්නේ ගල ග්ලාස් ගතියක් පේනවා. ඒ වගේම තමයි ගලේ බොඩි එක ගත්තොත් ඒ කියන්නේ චූටි බබල්ස් තියෙනවා නිකන් ගල ගොඩක් ඇතුලේ. ඉතින් ඒ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රෝමියම් ගතියම ටිකක් මේ නැචරල් ගලකට වඩා ගොඩක් තද වැඩි. ගොඩාක්ම රතු පැහැක් ගන්නවා. සාමාන්‍යයෙන් මේ ගලක ක්‍රෝමියම් අපි සමාන කරන්න ඇට කුකුල් ඇහැ ගොඩක් රතු පාටයි පේනවනේ. ඉතින් අර ඇට කුකුල් ඇහැට තමයි ගොඩක් මේක සමාන කරන්නේ. ඉතින් ඊට වඩා අසාමාන්‍ය ක්‍රෝමියම් ගතියක් සින්තටික් ගල් වල එනවා රෆ් එකේදී. ඉතින් කට් ඇන් පොලිෂ් එකේදී ඉතින් අපිට අඳුර ගන්න පැහැදිලි ගොඩක් අයට සමහර අවස්ථාවලදී එහෙම ගලක් ආවොත් ඔයා ලැබ් එකට ගිහලා සර්ටිෆිකේට් එකක් දා ගන්න ඕනේ. නැත්නම් වර්බල් එකක් දාලා ඒ ගල පොඩ්ඩක් චෙක් කර ගන්න ඕනේ. ඉතින් අර ගල ගැන දන්න කෙනාට ඉතින් ගලටක් ගාලා අතට ආවහම ගලේ ග්ලාස් ගතියත් එක්ක කියන්න පුළුවන් මේක සින්තටික් කියලා. හරිද? ඉතින් ඒ ගැන බය වෙන්න එපා. ඉතින් ඔයාලා ගන්න ඕන උපරිම try එකක් දෙන්න මේවා රෆ් එකේ අරගෙන ගල හදා ගන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගල් බර බේරලා ඒ කියන්නේ අර ක්ලීන් ගතියට උපරිම ගහන්න. ඉතින් පළුදු ඇරලා හරිද? ඒ කියන්නේ හොඳ ක්ලීන් ගල් වැඩ කරන්නේ මේ වගේ ඇලෙක්සැන්ඩර් ගලක් ආවහම මේවා ගොඩම බර බේරලා ටිකක් බරට තමයි හදන්නේ. මොකද මේවා රෙයා ගල්. ඉතින් රෙයා ගල් ආවහම පළුදු තිබ්බට කමන්නේ ටිකක් බර බේරලා හොඳ ගලක් හදාගන්න try එකක් දෙන්න ඕනේ. ඒතකොට තමයි ගලේ කැරට් ගානත් එක්ක හොඳ මිලක් අපිට අල්ලන්න පුළුවන්.
ඉතින් ගොඩක් අය කරන එකක් තමයි ඉතින් කැරට් 5ක වගේ ගලක් ආවහම පළුදු දෝස ටික ගාලා කැරට් එකහමාරක විතර ගලක් හදා ගන්නවා. ඉතින් එහෙම හදන්න ගියාම ඉතින් ඔයාලට මේ මිල ගන්න බෑ. මොකද මේවා ඇලෙක්සැන්ඩර් කියන ටිකක් රෙයා ගල්. හරිද? ඉතින් රෙයා ගලක් අතට ආවහම පළුදු අදාළ නැහැ. පුළුවන් තරම් බර බෙර ලස්සන ගලක් හදා ගන්න ඕනේ. කියන කැරට් 5ක් ආවොත් උඩරම කැරට් 3ක්වත් හදා ගන්න try එකක් දෙන්න ඕනේ. එතකොට තමයි හොඳ මිලක් මේ ගල් වලින් අපිට ගන්න පුළුවන්. තේරුණාද? හොඳයි. ඉතින් සමහර අවස්ථාවලදී ලොට් එහෙම එනවා. ඉතින් කිසෝබෙරේ ලොට් එහෙම එනකොට ඔයා මේ වගේ ඉතින් අර පාට හරියට අඳුරනවා නම් ටක් ගාලා අපිට ගල මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ පොඩි UV එකක් පාවිච්චි කරන්න ටක් ගාලා මේකලා ගහලා අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් අර UV එකක් ගහගෙන ගල වටේ උහුරුතල් කර කර ඉන්න ඕනේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ගල මෙහෙම කළා UV එක ගැහුවා ක්‍රෝමින් වෙනවා නම් ටක් ගාලා ගන්න තියෙනවා. ඉතින් එයාගේ ඉස්සරහා ඒ වගේ හැඩ වැට ටික දාන්න ගියොත් එයත් දැනගත්තොත් ගල මොකක්ද කියලා වාට ගල සාමාන්‍යයෙන් මිලකට ගන්න වෙන්නේ නැහැ. ටිකක් ලොකු මිලක් දෙන්න වෙනවා. තේරුණාද? ඉතින් ඒවා පොඩ්ඩක් පාවිච්චි කරන්න. මේ වගේ දේවල් ඉතින් පාට තුනේ ලොකු ටෝච් එහෙමත් තියෙනවා. මේ වගේ පොඩි UV light ඒවා තියෙනවා. සාමාන්‍ය කඩවල ගන්න රුපියල් 3000ක වගේ එන මේ වගේ එකක්. ඉතින් මේ වගේ දෙයක් පාවිච්චි කරලා ඔයාලට හොඳ ගලක් ගන්න ඉතින් try එකක් දෙන්න ඕනේ. තේරුණාද? ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවද දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම තමයි මේක එනවා තව මේ මැඩගස්කර් එතකොට නයිජීරියා ඒ වගේ රටවලලත් එනවා. ඒ රටවල එන ගල් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ගලේ බොඩි එකේ තුල්සි තියෙනවා. අපි තුල්සි කියලා කියන්නේ ඉතින් ලංකාවේ ගලවල එහෙම දකින්නේ නැහැ. තුල්සි කියන්නේ ගලේ බොඩි එකේ සහ ගලේ ඇතුලේ පොඩි පොඩි ඉරි තලලා තියෙනවා. ඒ කියන්නේ ගලේ එන මැටීරියල් එකෙන්ම එන එකක්. කට්ටම් පොලිස් එකේදී ලොකු අර තුඩි දෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ලස්ටර් එක පොඩ්ඩක් ගන්න අමාරුයි ලංකාවේ ගල් වලට වැඩි. කියන්නේ හරි අඩුයි. හරිද? ඉතින් ලංකාවේ ගල් තමයි ගොඩක් හොඳට පාට කියන්නේ සහ ගලේ තුඩි දෙන්නේ. ඒ අර තුල්සි පොඩි ගලේ ඇතුලේ ඉරි තලලා තියෙන නිසා ඒ කියන්නේ මැටීරියල් එකෙන්ම එන එකක්. එහෙම වුණාම ගලේ හරි ලස්ටර් එකක් ගන්න බෑ. කට්ටම් පොලිස් එකේදී ටිකක් ගල පොඩ ඩාර්ක් අඳුරුයි. එහෙම ගතියක් තියෙනවා. ඉතින් මැඩගස්කර් නයිජීරියා වගේ ගලක් આવත් මම තුල්සි කියන්නේ මොනවද කියලා වීඩියෝ එකක් මම ආයෙ නැවත ගේන්නම්. ඉතින් මේ දේ තමයි මම ඔයාලට කියන්න උත්සාහ කරේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.